හිමිදිරියේ උදෑසන යාඥාව. දවසේ මෙනෙහි කිරීම පණිවිඩය තුළින් අපට ගෙන එන්නා වූ ඒ අනර්ඝ වචනය දෙසට අවධානය යොමු කරමු. දයාව නොඉල්ලන්න, එය ලබා ගන්න. නමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද, රාජකීය පූජකයෝද, ශුද්ධ වූ ජාතියක්ද, දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නේය. වරක් නුඹලා සෙනගක්ව සිටියේ නැත. නමුත් දැන් දෙවියන් වහන්සේගේ සෙනගව සිටින්නේය. දයාව නොලැබ සිටින නමුත් දැන් දයාව ලැබ සිටින්නේය. 1 පේත්‍රස් 2:9 සිට 10. ශුද්ධෝ මාක් 10:46 සිට 52 බර්තිමෙවුස් නම් අන්ධ මනුෂ්‍යයෙකුගේ සුවවීමේ සුවිශේෂී කතාව පවසයි. එක් දිනක් ස්වාමින් වූ යේසුස් වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයන් යෙරිකෝවෙන් නම් නුවරින් පිටත්ව යන කල බර්තිමෙවුස් පාර අයිනේ සිඟමන් යදමින් හිඳගෙන සිටියේය. එතනින් ගමන් කරනුවේ නාසිරිය යේසුස් වහන්සේයයි ඔහුට ඇසුණු කල ඔහු දාවිද්ගේ පුත්‍ර වූ යේසුස් වහන්ස මට කරුණා කළ මැනවයයි මොර ගසන්නට පටන් ගත්තේය. එවිට නිශ්ශබ්ද වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට සැරකොළෝය. නමුත් ඔහු දාවිද්ගේ පුත්‍රය මට කරුණා කළ මැනවයයි වඩා මොර ගැසුවේය. යේසුස් වහන්සේ නතරව ඔහුට උන්වහන්සේ වෙතට එන ලෙසට අඬ ගැසූසේක. ඔහු තමාගේ සළුව ඉවත දමා පැන නැගී යේසුස් වහන්සේ වෙතට ආවේය. මා විසින් නුඹට මක් කරනවාට නුඹ කැමතිදැයි යේසුස් වහන්සේ ඔහුගෙන් ඇසූසේක. රබ්බෝනි, පෙනීම ලබා ගන්නටය, අන්ධ මනුෂ්‍යයා පැවසීය. බර්තිමෙවුස්ගේ ඇදහිල්ලෙන් සිත් ඇදී ගොස් යේසුස් වහන්සේ ඔහුට නුඹේ ඇදහිල්ල නුඹව සුව කළේයයි පැවසුවේය. එකෙනෙහිම බර්තිමෙවුස් ඔහුගේ පෙනීම ලැබීය. ඔහු ස්වාමින් වහන්සේට ඔහු කෙරෙහි අනුකම්පා කරන මෙන් ඇයද සිටී අතර එය ක්‍රියා කළේය. නමුත් අද බර්තිමෙවුස් මෙන් නොව ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල නව මැවිල්ලක් ලෙස ඔබට දයාව ඉල්ලා අඬන්නට යාඥා කිරීමට හෝ ස්වාමින් වහන්සේගෙන් අයදින්නට අවශ්‍ය නැත. ඔබ දයාව ලබාගෙන ඇත. හාලෙලූයා. අපගේ ආරම්භක ශුද්ධ ලියවිලි පාඨයේ අප කියවූ දේ නැවත මෙනෙහි කරන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල අපය ඉල්ලීමට සිටීමටත් පෙර අපට බහුලව දයාව ලබා දී ඇත. තවද ඔබට කවදා හෝ ඕනෑම දෙයකට උන්වහන්සේගේ දයාව අවශ්‍යයි දැනුනේ නම් හේබ්‍රු 4:16 පවසන්නේ එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්භවන පිණිසද නිසක කමෙන් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු. කෙතරම් අනර්ඝ සත්‍යයක්ද! අපට දයාව ඉල්ලන්ට පවසා නැත. අපට පවසා ඇත්තේ එය ලබා ගන්නා ලෙසයි. දැනටමත් එය ක්‍රිස්තුස් වහන්සේ තුල ලබා ගත හැකිය. සරලවම අපට දී ඇති දේ ලබා ගනිමු. එබැවින් අද ඔබට කොපමණ දයාව අවශ්‍යද? ඔබට කොපමණ කරුණාවක් අවශ්‍යද? ඒ කුමක් වෙනුවෙන්ද? ඔබ ඒ උදෙසා අයිදිය යුතු නොවේ. හුදෙක් එය එකතු කරගන්න. මෙය පුදුමාකාරයි. මන්ද එය දෙවියන් වහන්සේගේ සැපයීමේ බහුලත්වය අපට පෙන්වයි. අපට එය ඉල්ලීමට සිතුවිල්ලක් ඇතිවීමටත් පෙර උන්වහන්සේ අපට දයාව සහ කරුණාව ලබා දුන්සේක. අප කළ යුත්තේ එය ලබා ගැනීම පමණි. හාලෙලූයා. මෙනෙහි කිරීමේ යාඥාව. ආදර පියාණනි, ක්‍රිස්තුස් වහන්සේ තුල මා ලබා ඇති අධික දයාව සහ මාගේ ජීවිතය කෙරෙහි උන්වහන්සේගේ
අතිමහත් කරුණාව ගැන ප්‍රීති වෙමි. එය සියලු දේවල් වලදී මට සෑහේ. දැන් පවා ලොව පුරා සිටින පෞකාරයන්ගේ ගැලවීම උදෙසා මම දයාව ලබා ගනිමි. දැඩි හදවත් ඇති අය නොමග ගිය දුෂ්ට අය ඔවුන්ගේ මාර්ගවලින් හැරී මහිමාන්විත සුභාරංචියේ ආලෝකය වැළඳ ගනු ඇත. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. සියලු දෙනාටම ජේසුස් පිහිටයි.